අයිවන් කියලා පිළිගන්නවා ඔයාලා හැම කෙනෙක්ම. ඉතින් ඔන්න අද දවසේත් මම සූදානම් වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට ගොඩාක් වැදගත් වෙන ගණිත ගැටලුවක් කියලා දෙන්න. ඉතින් ඒ සඳහා මම අද දවසේ තෝරගත්තා 2019 O level ගණිත ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රය ඒ කොටසේ දෙවනි ගාන. මේක සාධක හොයන්න කියලා දීපු ගානක්. ඇතර මේක සාධක වෙන් කරන්න තමයි අපිට මේ දීලා තියෙන්නේ. අපිට සාධක වෙන් කරන්න දීලා තියෙනවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් x වර්ගය ධන 3x ඍණ 10 කියලා තමයි මේ ප්‍රකාශනය තියෙන්නේ. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය. ඉතින් මේ වගේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් සාධක වෙන් කරන්න දුන්නොත් අපි කරන්න ඕනේ මෙන්න මේ පද තුනේ වර්ගජ ප්‍රකාශනය පද හතරක් බවට පත් කරගන්න එක. ඉතින් ඒ සඳහා අපි පොඩි කටුසටහනක් ගහ ගන්නවා මේ පැත්තකින්. ඒකට අපි කරන්නේ මෙන්න මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ මේ දෙකෙලවර තියෙන පද දෙක. ඒ කියන්නේ වර්ග පදය සහ නියත පදය. මේ දෙක ගුණ කරගන්නවා. x වර්ගය 10න් ගුණ කරාම 10යි x වර්ගය හැදෙනවා. ලකුණ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. මෙයාගේ ලකුණ ධන, මෙයාගේ ලකුණ ඍණ. ධනයි ඍණයි ගුණ වෙනකොට ඍණ 10යි x වර්ගය කියලා අපිට උත්තරයක් හැදෙනවා. දැන් අපි බලනවා මෙන්න මේ 10යි x වර්ගය හදාගන්න පුළුවන් වෙනත් පද දෙකක් ගුණ කරලා 10යි x වර්ගය හැදෙන්න ඕන. සහ එකතු අඩු කරලා මෙන්න මෙතන මැද පදය 3x හැදෙන්නත් ඕනේ. එහෙනම් 10 ගුණිතයෙන් හැදෙන එකතු හෝ අඩු කරලා 3 හැදෙන ක්‍රම ටික අපි හොයලා බලමු. 10 හැදෙන ක්‍රම ටික බැලුවොත් එහෙම 10 හැදෙනවා 1යි 10යි. 1යි 10යි එකතු කරොත් 11යි අඩු කරොත් 9යි. එහෙනම් ඒක හරියන්නේ නැහැ. තව 10 හැදෙන ක්‍රමයක් තියෙනවා 5යි 2යි. 5යි 2යි එකතු කරොත් 7යි අඩු කරොත් 3යි. අන්න ගුණිතයෙන් 10 හදන්නත් පුළුවන් අඩු කරලා 3 හදා ගන්නත් පුළුවන්. එහෙනම් අපිට මේකට ගන්න වෙන්නේ 2යි 5යි. මේක මාරු කරලා 5යි 2යි විදිහට ගත්තත් ගැටලුවක් වෙන්නේ නැහැ. මෙතන x වර්ගයක් හැදෙන්න ඕන නිසා x එකකුත් දා ගන්නවා. හරි. 5ix ගෙන් 2ix අඩු කරාම 3ix එනවා. එතකොට 5ix ගෙන් 2ix අඩු කරාම l ඇවිල්ලා තියෙන්නේ මොන 3ixද? ධන 3ix. අපි දන්නවා සංඛ්‍යා දෙකක් අඩු කරාම එන උත්තරේ ලකුණ තීරණය කරන්නේ මේ දෙන්නගෙන් වැඩි එක්කෙනා. ඒ කියන්නේ මේ ලොකු එක්කෙනාගේ ලකුණ තමයි ඇත්තටම මේ පිළිතුරට යන්නේ. එහෙනම් 5ix ගේ ලකුණ ධන වුණොත් තමයි 5ix ගෙන් 2ix අඩු වෙලා ධන 3ix හැදෙන්නේ. අනිත් කාරණය මේ දෙන්න අඩු කරන්න නම් මේ දෙන්නගේ ලකුණු දෙක අසමාන වෙන්නත් ඕන. නැත්තම් අඩු කරන්න බෑනේ. සංඛ්‍යා දෙකක් අඩු කරන්න මේ දෙන්නගේ ලකුණු දෙක අසමාන නම්. එහෙනම් මේ දෙන්නගේ ලකුණු දෙක අසමාන වෙන්න මෙතන ධන නම් මෙතෙන්ට ඍණ එන්නත් ඕන. දැන් ඕනනම් අපිට මේක හරියද කියලා චෙක් කරලා බලන්නත් පුළුවන්. 2x කියන එක 5x ගෙන් ගුණ කරොත් 2 × 5 10යි x ගෙන් x වර්ගය ඍණයි ධනයි ඍණ. එහෙනම් ඒ වැඩේ හරි. අපිට දැන් පුළුවන් මෙන්න මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ මේ පළමු පදේ එහෙමම ලියලා මෙන්න මේ මැද පදය වෙනුවට මේ දෙන්නාව ලියන්න. ඍණ 2x ධන 5x. තව එතකොට ඉතුරුයි ඍණ 10. ඔන්න දැන් පද 3ක් තිබුණු වර්ගජ ප්‍රකාශනය පද 4ක් බවට පත් වුණා. දැන් අපිට හරි ලේසි මෙන්න මේ පද දෙක අරගෙන යුගලයේ බැගින් අරගෙන වෙන වෙනම සාධක වෙන් කරනවා පොදු සාධක. මේ දෙකේ පොදු සාධක ගත්තොත් x කියන එක පොදුයි. x ඉවතට ගත්තොත් x එකක් ඉතුරු වෙනවා. ඍණ 2ක් ඉතුරු වෙනවා. මේ දෙකේ පොදු සාධක ගන්නකොට අනිවාර්ය කොන්දේසියක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ තුන්වෙනි පදය. 1යි 2යි 3යි. තුන්වෙනි පදේ ලකුණ ගන්න ඕන ඒ විදිහටම. ඊට පස්සේ මෙතන තියෙන පොදු සාධක. මොනවද මේකේ තියෙන පොදු සාධක? 5 තමයි පොදු සාධකය. පොදු සාධකය මෙතනත් 5 තියෙනවා. මෙතනත් 10 කියන්නේ 5 වරක් 2. එතනත් 5 තියෙනවා. ඊට පස්සේ මේ වරහන ඇතුළට ඉතුරු වෙන එක හරි ලේසි හිතා ගන්න. මෙන්න මේ වරහනට ආපු එකමයි මේ වරහනටත් එන්නේ. x ඍණ 2මයි. ඕනනම් වරහන ඉවත් කරලා බලන්න මෙන්න මේ ප්‍රකාශනය නැවතත් ලැබෙනවා. දැන් වැඩේ අවසාන පියවරට අපි ගිහින් ඉන්නේ. අවසාන පියවරේ අපිට සාධක වෙන් කරන්න තියෙනවා. මෙතන x ඍණ 2, මෙතන x ඍණ 2. ඒ තැන් දෙකෙන්ම x ඍණ 2 කියන එක පොදුයි. අපි x ඍණ 2 ඉවතට ගත්තොත් මෙතනින් x ඉතුරු වෙනවා. මෙතනින් 5ක් ඉතුරු වෙනවා. අන්න අපිට සාධක වෙන් වෙනවා මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ x ඍණ 2යි x ධන 5යි කියලා. මම හිතනවා ඔයාට මේ ගානත් ඉතාමත් සරලව තේරුම් ගන්න හැකියාව ලැබුණා කියලා. ඉතින් මේ වගේ ඔයාගේ සාමාන්‍ය පෙළ විභාගයට ගොඩාක් වටිනා වැදගත් තවත් ගණිත ගැටලුවක් එක්ක හමු වුණතුරු ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.